Yeah. බලනම් හොඳයි. දැන් දින ළඟයි නේද? ඔව් මිස්. Normal. Thank you. ඔයාට අදින්දම දරුවට මව්පිට වෙන්න පුළුවන්. මාස 6ක් වෙනකම් මොනවත් ඕනේ නැහැ. මව්පිට විතරක්ම දරුවට හොඳටම ඇති. මම බැල මේ කවුද කියලා එන්න. කොහොමද? හොඳයි. Now, head for this bed, kindness, and head back to the car. Oh, Baba. මුදි. තනියම? මේ ඔහේ අඬ පුදේ. ගත්තේ නැතුණා මා යන්න එකක් නැහැ. දරුවෙක් කඩද්දි අම්මා කෙනෙකුට නොගෙන ඉන්න පුළුවන්ද? දරුවා අඬනකොට දෙමව්පියන්ගේ අවධානය රැකවරණ ඉක්මනටම ලැබෙන්න ඕන. එකයි දෙකයි තුනයි හතරයි එත්‍රා මම මෙහෙ මෙයා නම් වතුරට ආසයි වගේ. හැබැයි මමයි නාන්නේ. බෝලේ බෝලේ නාවනකොට සබන් බෝල පුම්බන්න කියලා එදා රැස්වීමේදී කිව්වට මට කරන්න අමතක වුණානේ. ඔයාට ඉතින් වැදගත්ම දෙන්නේ අමතක වෙන්නේ. අම්මචෝ යානේ ධනුෂ්ක පුතා එළියට යන්න උනහම කියනවද? අපේ පුතා නම් කලිසමේම කරගෙන තමයි කියන්නේ. මේ වගේ හොඳ පුරුදු ඇති දරුවන්ට දැන් ඉඳන් පුරුදු කරන්න ඕන. යම් පුතා. එයි. ඊට පස්සේ ඔයත් ඒ වගේ කරන්න ඕනේ හොඳේ? හරිද? සුමන රට ගිහින් ඇවිල්ලාලුනේ. මම දැක්කලු ඌ ටීවී එකක් ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට පවුලට වෙච්ච දේ දුව රස්තියාදුකාරයෙකුට රැවටුණා. පුතා සුමනට අම්මා කියන්නෙත් නැතිලු. ඇයි අද්දි මාස 6යිනේ. පුතාලා බත් කමුද?
බබාවත් කරනවා වාඩි වෙන්න. ඉවත් කරන්න. හපෝ ඇඟ පුරාම නාව ගනීනේ. 100 පාරක් හොදන්න උනත් කමක් නැහැ. එයා තමන්ගේ වැඩ තමන්ම කරගන්න පුරුදු වෙන්න ඕන. පුතේ මේකෙන් ගලවන්න බලන්න. ඕක දෙන්න. දෙන්න. ඕකෙන් ගලවන්න. හරි. මගේ පුතා ලොකු මහත්තයෙක් වෙන නිසා ඕවා පුරුදු වෙලා වැඩක් නැහැ. නේද පුතේ? මේ වගේ දේවල් වලින් තමයි ළමයි මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න පුරුදු වෙන්නේ. අර අමාත්‍යාංශයෙන් ආපු මහත්තයත් කීවේ. මතක නැද්ද? සුනේත්‍ර පොලට ගිහිල්ලා. අපේ පුතා නම් කොච්චර වටින සෙල්ලම් බඩු ගෙන දුන්නත් වැඩක් නැහැ කඩනවා. ළමයින්ව සන්තෝෂ කරන්න වියදම් කරන්න ඕනේ නෑ දීපානි. මේ වගේ සෙල්ලම් බඩු වලින් තමයි පුතාලා අලුත් දේවල් ඉගෙන ගන්න. ලස්සනයි. කවුද හදලා දුන්නේ? තක්කාලි රතු පාටයි. තක්කාලි රතු පාටයි. මේ කැරට් තැඹිලි පාටයි. කැරට් තැඹිලි පාටයි. හරි. මේ ඇවිල්ලා පලා කොළ පාටයි. පලා කොළ පාටයි. ගෑනු ළමයිට නනේ ඕවා කියලා දෙන්න ඕනේ. හරි විකාර කතාවක් නේක. මම මේ එළවලු වගේම පාට ගැනත් පාඩමක් කියලා දුන්නේ. ඒකට කොහෙද ගෑනු පිරිම් ભેදයක්? අනික් එක දරුවන්ගේ පළවෙනි ගුරුවරු දෙමව්පියෝනේ. කෑම බිත්තිය කෑම. තීන්ත කාලේ දවස් කීයද ගියේ? බලන්න අනේ. අතර දෙයක් අහුවෙන්න බෑ බිත්තියේ කුරුටු ගන්න. ඉතින් චිත්‍රා දින්න බිත්තියේ තැනක් වෙන් කරලා දෙන්නකෝ. බිත්තියේ? ඔව්. හොයා මන්දින්ට. දැන් ලයිරු පුතා ඊට පස්සේ චිත්‍රා දින්නේ මෙන්න මේ කොටු ඇතුලේ විතරයි. නේද? මම්මි ආවේ යට පත්තරේ දීලා යන්න. හරි අද ගෙනේ පුතේ එන්න. මොකෝ? තාත්තා බයිසිකලයක් ගෙනාවේ නැහැ කියලා. ඉතින් කවද්ද අරන් දෙන්නේ? මෙයාව නර්සරි යවා ගන්නයි එයා එහෙම කිව්වේ. දරුවන්ට බොරු කියන්නයි බොරු පොරොන්දු දෙන්නයි හොඳ නෑ දීපානේ. අපි බොරු කිව්වම එයාලත් අපිට බොරු කියන්න ගන්නවා. එකයි දෙකයි තුනයි. බලමු අපේ යාළුවන්ගේ කවුද මුලින්ම හදන්න කියලා. හොඳයි. හරිෂෝ. එක જાති දේවල් අපේ යාළුවන්ට හදන්න පුළුවන්. එක જાති දේවල් හදන්න පුළුවන්. බලමු මොනවද කවුද වෙනස් දෙයක් හදන්න කියලා අපි බලමු. අපේ යාළුවන්ගෙන් කවුද වෙනස් දෙයක් හදන්න කියලා අපි බලමු. හරි. අපේ යාළුවෝ හිතලා හදන්න ඕනේ. ආස දෙයක්. කියන්න බලන්න මොකක්ද අපේ යාළුවෝ හදේ කියලා. කෝච්චියක්. හරිම ෂෝක්. ඔන්න එයා ක්ලැප් කරනවා.
නප්පුඩි ගහනවා ගොල්ලන් වෙනුවෙන්. හරිද? දැන් එයා කියනවා ලස්සනම දෙයක් හදපු එක්කෙනාට එයා ලොකු තෑග්ගක් දෙනවා කියලා. මං හිතාගෙන ඉන්නේ පුතාව ටවුමේ නර්සරි එකට දාන්න. ඒ මොකද? මේ ටීචර් අකුරක්වත් උගන්වන්නේ නැහැ. ඔය කරන දේවල් ඉතින් අපිට ගෙදර ඉඳලත් කරන්න පුළුවන්. අපි අකුරු ගන්නන්න නැති එක ගැන ටීචර්ගෙන් අහලා බලමු. මේ වයසේ ළමයිට අකුරු ගන්නන්න බල කරන්න හොඳ නැහැ. ළමයි සෙල්ලම් කරලා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ලොකු ඉස්කෝලේ ගියාම අකුරු ගන්නනවනේ. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කියන්නේ ගෙදරයි ඉස්කෝලේ අතර තියෙන පාලම. ඔයා පුතාට බත් බෙදන්න. මම මේ පොලොස් මාළු දීපානට දීලා එන්න. මෙන්න ටෙලිග්‍රෑම් එකත් එක්ක ගන්න පොලොස් ඇඹුලක් ගෙනාවා. අර දෙන්න මං එනකන් කන්න බලන්න. අම්මි කියලා දෙන්නම්ද දාන්න පුතා. පොත්තම් දැම්. දැම්මා. සුන්බුන් සොක්කා. හරිද? මෙන්න මොකද වෙලාවට මා අයියෙන් අඬලමු. අතු පුල්ලිය යෝජනා කළා. සුන්බුන් සොක්කා වෙනද වගේ ගොරව බුදි. කෑම හොයනවට වඩා කලේ සින්දුවක් කිය උඩ පැන පැන නැටුව එකයි. ඇයි නැටුවේ? සතුටට. සුන්බුන් සොක්කා හොඳම එක්කෙනෙක් වුණා නේද? ඔව්. ඒක තමයි. ගිය මාසෙම නර්සරි ගිය නිසා අපි ලහිරුට තෑග්ගක් දෙන්න හිතුවා. මොනවද දෙන්න හොඳ? හොඳ තෑග්ගක් දෙමු. වැරදි පෙන්නලා දෙනා වගේම හොඳ දේවල් අගය කරන්නත් එපේ. එහෙමනම් අපි පොතක් තෑගි දෙමු. තුල්ටම දාන්න. කොනේ ප්‍රයික් මං කරන්නේ. අද මාන ගන්න. අවු ගන්න. ඕක. දීපාණි ඔක වෑන් එකට දාන්න. මල කුෂන් ටික ගන්නවද? සුලි මොන හරි දෙයක් තියන්න. හොඳයි. හා එපා පුතා. ඔයාට ඕක කරන්න බෑ. අනේ දීපාණි, ඔයාට බෑ කියලා මන්ත්‍රී වගේ ජප කරන්න එපා. ඔහොම කිව්වොත් පුතා මුකුත්ම කරගන්න බැරි කෙනෙක් වෙයි. එයා වැටෙයි කියලායි. වැටුනහම තමයි නැගිටින්න ඉගෙන ගන්නෙ. දීපාණි ආන්ටි ලහිරු දැන් මොකද කරන්නේ?
අදත් ඔන්න තාත්තත් එක්ක ඉන්ටර්විව් එකකට ගියා. කොහෙද? තනියම හිතලා කිසිම දෙයක් කරගන්න බෑනේ. ඇත්ත. එයාගේ නෙවෙයි මගේ වැරැද්ද.